ප්‍රයිවට් බස් රථයකට අඩයක් තැබීමට ගිය පුද්ගලයෙකුට පඩයක් ගිය නිසා එම ප්‍රදේශයේ විශාල ගිගුරුම් කැම්පකට භාජනය වී ඇති බව සඳහන්. තාමත් ඒ අවට යන්නේ බව සමස්ත ලංකා හොල්මන් සංස්ථාවේ උසස් නිලධාරී ගුවන් විදුලියට ප්‍රකාශ කළා. මාපලගම කොකටියල වෙල්ලක් මත කඩා වැටුණු කොක්ලන් ජාඩ් ගුවන් යානාවක තිබූ සුන්බු කාපටෝපියන් ගුවන් යානා මගින් පැරගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුර සංචාරයේ යෙදී සිටි බකමුණා මාතා විසින් කාපටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. විරුද්ධ පක්ෂයේ නායක අපේ ගෙදර හාමිනේ මා සමග අමනාපීම නිසා මුළු කුස්සිය ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමි. ඇඳිරි නීතිය කඩකල මියන්ති දෙනෙකු උඹල කඩ පසුම්බී පැහැරගෙන යද්දී මුරු සංචාරක නිලධාරී බලලා මාතා විසින් අත්අඩංගුවට ගැනීමට සැකසී මාරුවට පත් විය. බොම්බාලුන් පිළිබඳ විශේෂඥ සොම්බේ මාතාගේ හොම්බට වැදුණු බම්බ පාටින් ඒ මාතා ගෙම්බුවනි ලොම්බ පොස්පත් හොංකොංගිය කිංකොං කංකුං රැගෙන පෙරලා දිවෙන්ට සපත් හොංකොං කංකුං තරසවද්දව ඒ මාතා පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළා. මැලේරියාව සහ මයිස්ලාන්තය අතර දේශ සීමා ගැටුම් උග්‍ර වී ඇති අතර මැලේරියා ආරක්ෂක ඇමති DDT ඇනෝපිලස් මහතා මයිස්ලාන්තයේ හමුදාපති නිලමස මාතා සමග දෙරටේම සිය සටන් නතර නොකරන බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියි. මේ අතර අහිංසක ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති කොන්දරුවා මහතා දෙරටේම සාමය ඉතා අත්‍යවශ්‍ය බව නිරවුල් ගිවිසුමකට පටහැනි නොවන බව ඒ මහතා ඒකෙල්ලම ප්‍රකාශ කර සිටියි. එල්පිටිය රාජ්‍ය වටුවේ තෙල් තල්පා රබර් යමින් වතු දෙකට පරිවර්තනය වී මෙම කොටස් යථා කාලයේදී උතුරු එල්පිටිය දකුණු එල්පිටිය වටවල ප්ලාන්ටේෂන් යනුවෙන් නම් පිළිගැනීමට විශ්වාස කෙරේ. ප්‍රවෘත්ති සමාගම අවසන් කිරීමට සාරාංශය. ඇටකොටියක් රජවරු බටකොටුක සිරවි මැලේරියාව සහ මැක්ස්ලාන්තය අතර ගැටුම් එල්පිටිය රාජ්‍ය වටුවේ දෙකට බෙදී ඊළඟට ආමංගල දෙන්නේ අභාවය කොග්ගල වැවේ විසූ කළුකොරළයා මහතා හුංගා වැලිගොව්වා තෙලියා යනාදීන්ගේ දාපරතියනු ආන්දා අංකුට්ටා කණයා යනාදීන්ගේ බමණ්ඩේ උද ඉස්සා දණ්ඩියා තල්කොස්සා යනාදීන්ගේ බාපා උද කොග්ගල වැවේ විසූ කළුකොරළයා මහතා අභාව ප්‍රාත් පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතිලගොඩ ප්‍රදේශයේදී සිදු කර බැව් සියලු ඥාති මිත්‍රයන් කනගාටු දැනුම් මල්වඩ සහ උපකරණ අවශ්‍යයි. අප වෙත ලැබී ඇති ආමතු දැන්වීම් එපමණයි.